පින්වත් ඔබ සියලු දෙනාම මේ භාවනා වැඩසටහන හෝ වේවා කවර ආකාර කුසලයක් හෝ වේවා සිද්ධ කරන්නේ එකම පරම අභිලාෂයක් පරම ප්‍රාර්ථනාවක් හිතේ තබාගෙන. ඒ තමයි මේ අනන්ත සංසාරයෙන් එතර වන්නට ලැබේවා නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා. ඒ නිවන ප්‍රාර්ථනා කරගෙනයි ඔබ හැම කුසල ධර්මයක්ම සිද්ධ කරන්නේ. නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට තියෙන ලොකුම බාධකය මහාම බාධකය වෙලා තියෙන්නේ චිත්තසංතාන තුළ තියෙන කෙලෙස් ටිකමයි. වෙන බාහිර ධර්මයක් නෙමෙයි. වැස්ස ආවුව පින්න නෙමෙයි පින්වතුනි නිවන වළක්වලා තියෙන්නේ. සිත ඇතුළතම තියෙන නීවරණ ධර්මයන් කෙලෙස් ධර්මයන්. ඒ නිසා අපි මේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න යන ගමනේදී බැහැර කරන්නට උත්සාහවත් වන්නේ අන්න ඒ කෙලෙස් ධර්ම ටිකයි. කෙලෙස් ධර්මයන් බැහැර කරන්නට උත්සාහවත් වුණත් ඔබට තේරෙනවා ඇති ඒක ඒ තරම්ම ලේසි දෙයක්ුත් නෙමෙයි කියලා. පින්වතුනි අපිට කෙලෙස් දුරු කරන්නට උවමනාව තිබුණාට මතක තබා ගන්න මේ කෙලෙස් හරිම දක්ෂයි සාමාන්‍යයෙන් අපි හිතනවට වඩා. කෙලෙස් එහෙම සූදානම් වෙලා නැහැ අපිට ඕනකම තිබුණායි කියලා දුර වෙලා යන්නට. දීර්ඝ කාලයක් තිස්සේ ඉඳන් උරු වෙච්ච ඇසුරු කරපු නැවත නැවත මේ සංසාරයේ ඇසුරු කරපු මේ කෙලෙස් සූදානම් නැහැ පින්වතුනි අපි කිව්ව පමණින් දුර වෙලා යන්නට. ඒ හින්දා තමයි ඔබට තේරෙන්නේ කොච්චර භාවනා කරත් මේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ. තරහව පාලනය කරගන්න කොයිතරම් හිතුවත් එහෙම ලේසි නෑනේ. ආපහු තරහ ඇති වෙනවා. හිත පාලනය කරගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා ලේසි නෑ. පාලනයෙන්තරව විභාගාති දුර. ආශාවෙන් තරහවෙන් විවිධ කෙලෙසුන්ගෙන් සිත මැඩෙනවා. ඉන්නතුනේ මේ නිකන් නෙමෙයි. මේ කෙලෙස් දුරු කිරීම ඒ තරම්ම දුෂ්කරයි. මතක තියාගන්න කෙලෙස් සූදානම් නැහැ අපිට ඕනකම තිබුණාට කෙලෙස් නිකම්ම දුර වෙලා යන්නට. එහෙනම් අපිට උවමනයි ඒ ක්ලේශයන් යම් පරිද්දකින් දුර වෙනවා නම් ඒ විදිහටම ඒ මාර්ග භාවනාව වඩන්නට. සාමාන්‍ය මොනවා හරි දෙයක් කරා කියලා කවදාකවත් මේ ක්ලේශයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ. පින්වතුනි හොඳට මතක තියාගන්න බුද්ධ ශාසනයකින් තොරව මේ සද්ධර්ම මාර්ගයෙන් තොරව ඉන් පරිබාහිරව කෙලෙස් දුරු කරන්න උත්සාහවත් වෙච්ච අය ඕන තරම් අතීතයේ හිටියා. මේ ධර්මය දන්නේ නැතුව ධර්මයෙන් පරිබාහිරව වෙනත් විධික්‍රම අනුගමනය කර කර කෙලෙස් බැහැර කරන්න උත්සාහවත් වෙච්ච අය ඕන තරම් හිටියා. හැබැයි ඒ කාටවත් බැරි වුණා මේකට නියම උත්තරේ හොයාගන්න. ඒ අය පරිම දක්වා ගිහිල්ලා නේව සංඥා නා සංඥායතනටත් හිත දියුණුවා. හැබැයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වදින්නේ කොහොමද? ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නේ කොහොමද කියන එක ඒ කිසි කෙනෙකුට අහුනේ නැහැ. ඒක නිසායි මතක් කළේ පින්වතුනි මේ කෙලෙස් අපි හිතනවට වඩා හරි තීව්‍රයි. ඒවා දුරු කරන්නට නම් මේ සද්ධර්මය නිවැරදිවම අවබෝධ කරගන්නට ඕනේ. ඒ දහම් මගේ නිවැරදිවම ගමන් කරන්නට ඕනේ. මතක තියාගන්න පින්වතුනි මේ කෙලෙස් වල මුලටම පහර දෙන තුරු කෙලෙස් වල මුලටම පහර දෙන තුරු මේ කෙලෙස් නෙමෙයි දුර වෙලා යන්නේ. ඒ නිසා අපිට ඒ ගැන හරි දැක්මක් හරි අවබෝධයක් අවශ්‍යමයි. පින්වතුනි යම්කිසි දවසකදී මේ කෙලෙස් පවතින්නේ හරි බොල් පදනමක් මත හිස් පදනමක් මත නිස්සාර පදනමක් මත කියලා අපේ හිතටම වැටහුණොත් පිට ඒ තත්වාකාරයෙන්ම වැටහි අවබෝධ වුණොත් අන්න එදාට කෙලෙස් ධර්ම ටික දුර නැහැ. රාගය පවතින්නේ හිස් පදනමක් මත බොල් පදනමක් මත කියලා වැටහිච්ච දාට රාගේ ප්‍රහාණය වෙනවා පින්වතුනි. අද රාගයේ ප්‍රහාණය නොවෙන්නේ
හිතට තාම ඒත්තු ගැන්විලා නැහැ. රාගය තියෙන්නේ බොල් පදනමක් මත කියලා. හිස් පදනමක් මත කියලා. සාර වූ පදනමක් මතයි අද රාගය පවතින්නේ. ඔබේ හිතට වැටහෙන්නේ එහෙමයි පින්වතුනි. සාර පදනමක් මතයි මේ රාගය තියෙන්නේ කියන්නේ. ඒ හින්දායි දුරු කරගන්නට බැරි. ද්වේෂය නැමැති ක්ලේශය කොච්චර දුරු කරන්න වෑයම් කළත් ඒක දුරු නොවෙන්නේ තාම අපිට හරියටම වැටහිලා නැහැ මේකේ පදනම හරි බොල් කියලා. හිස් පදනමක් මතයි ද්වේෂය තියෙන්නේ කියලා තාම වැටහිලා නැහැ. අපිට තාම වැටහෙන්නේ සාර පදනමක් මතයි මේ ද්වේෂය තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ද්වේෂය හරි ශක්තිමත්. ඒක නිකම් මුදුරු වෙලා යන්නේ. ඒ හින්දා අපි හොඳට හිතට ඒත්තු ගැන්විය යුතුයි. තත්වාකාරයෙන්ම ඒත්තු ගැන්විය යුතුයි. මේ කෙලෙස් පවතින්නේ ඊටාම හිස් වූ ඊටාම බොල් වූ පදනමක් මත කියලා. පුංචි උපමාවක් කියලා දෙන්නම් ඔබට මේකේ අර්ථය වටහා ගැනීම සඳහා. පින්වතුනි, පිරිසක් මිරිඟු දිය දිහා බලාගෙන කල්පනා කරනවා මේ මහා ජලස්කන්ධයක් ඉදිරියේ තියෙනවා. ඒගොල්ලන්ට පේනවා සාර වූ ජලස්කන්ධයක්. කාටවත් නුවණක් නැහැ මේ මිරිඟුවක් දිහා බලාගෙන ඉන්න කියලා. ඉදිරියේ පේන හැමෝටම බලන කෙනාටත් පේන. මේ මට විතරක් නෙමෙයි අනිත් අයටත් පේනවා. එනේන කෙනාටත් පේනවා ඉදිරියේ මහා ජලස්කන්ධයක්. ඒ ජලස්කන්ධය දිහා බලාගෙන කෙනෙක් යෝජනා කරන මහා ඇලවල් කපල මේ වතුර මෙහාට අරගෙන තව අය ප්ලෑන් හදනවා අස්වද්දන්නට පුළුවන් කෙත්යායවල් මේ විදිහට හදාගමු. මේ තැන්වල අස්වද්දන්න අපි ලෑස්ති කරගමු. ගෙවල් හදාගන්නේ මේ තැන්වල. දැන් එක එක්කෙනා පින්වතුනි සැලසුම් හදනවා. ප්ලෑන් අඳිනවා. මගේ ගේ හදන්නේ මෙතන. මගේ ගේ හදන්නේ මෙතන. ඔහොම එක එක්කෙනා ප්ලෑන් හදනවා. අල්ල ගන්න හදනවා. රණ්ඩු සරුවල් වෙනවා. ඔයගොල්ලන්ට නෙමෙයි මෙතන අපි ඉස්සෙල්ලා අල්ලගත්තේ අපිටයි මෙතන ඕන කියනවා. ඇල මෙතනින් හදන්න ඕන කියනවා. නෑ ඔහොම ඇලවල් හදන්න එපා කියනවා. එක දේවල්. පින්වතුනි මේ රණ්ඩු සරුවල් වෙවි ප්ලෑන් හදන සමාජෙට ඔබ කොච්චර කිව්වත් ඕක රණ්ඩු සරුවල් කරගන්න දෙයක් නෙමෙයි කියලා. ඕවා බෙදා හදා ගන්න දේවල් නෙමෙයි කිව්වට අර මිනිස්සු අහයිද පින්වතුනි. නෑ ඒගොල්ලන්ට පේනවා මහ ජල කඳක්. මේ මහා ඇල කපලා කුඩා ඇලවල් කපලා මේ වතුර ටික ගෙනාවොත් මුළු පළාතම අස්වද්දන්න පුළුවන් කියලායි පේන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක් තුර අපේ ගේ හදන්න හොඳම තැන මෙතන කියලා හිතෙන්නේ. අපි ඉස්සෙල්ලා අල්ලගත්තේ. ඒ නිසා අපිටයි අයිති කියලා හිතෙන්නේ. ඔයගොල්ලන්ට නිකන් කිව්වට හරියන්නේ නැහැ පින්වතුනි. ඒ බෙදා ගැනීම මේ වලින් අයින් වෙන්න කියලා. ඔය රණ්ඩු සරුවල් වලින් ඔය බෙදා ගැනීම වලින් අයින් වෙන්න කියලා නිකන් කිව්වට හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට පෙන්වලා දෙන්නම වෙනවා. ඔය ඉස්සරහ තියෙන මිරිඟුවක් කියලා. ඔය මිරිඟුවේ ජලය නැහැ කියන එක පෙන්වලා දෙන්න වෙනවා පින්වතුනි. අන්න ඒ විදිහට පෙන්වලා දුන්නොත් හරියට ඒගොල්ලෝ හරියට තේරුම් ගත්තොත් අන්න එදාට අල්ලා ගැනීම නැහැ, බෙදා ගැනීම නැහැ, රණ්ඩු සරුවල් කර ගැනීම නැහැ. ඒගොල්ලන්ට තේරෙයි පින්වතුනි එදාට තාමත්ම හිස් පදනමක් මත පිහිටලා මේ මුළු ව්‍යාපෘතියම හැදුවේ කියලා. මේ මුළු ප්‍රොජෙක්ට් එකම බොල් පදනමක් මත හිස් පදනමක් මතයි හදලා තියෙන්නේ කියලා තේරුණොත් ඉන් පස්සේ නම් කවුරුත් පින්වතුනි රණ්ඩු සරුවල් කරගන්න යන්නේ නැහැ. ඉඩම් ඕන කට්ටිය අල්ලගත්තා විකියයි. පැහැරලා දානවා පින්වතුනි. මට ඕනේ කියලා බෙදාගැනිලි නැහැ. සැලසුම් නැහැ. පින්වතුනි උපේක්ෂක වෙන්න එදාට. තේරෙනව නේද පින්වතුනි මේ කියන කතාව? අන්න ඔය කතාවම ඔබේ ජීවිතේ ඇත්තයි කියලා හිතන් ඉන්න ප්ලෑන් එකකට ආදේශ කරොත් අන්න එදාටයි පින්වතුනි ඔබ අතහරින්නේ. එදාට මේ කෙලෙස් වල මුලටම පහර වදිනවා.
අමාරුවෙන් අතහරින රාගයක් ඉතුරු වෙන්නේ නැහැ එදාට. අමාරුවෙන් අතහරින්න ද්වේෂයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. මොකද කෙලෙස් වල පදනම බොල් නේද? පදනම හිස් නේද කියන එක ඔබට වැටහෙන්නේ. භාවනා කරනකොට මේක නේද පිඟුතුන අපි අපේ ඔළුවට කියා දී යුත්තේ. අපි අවබෝධ කරගත යුත්තේ උතන නේද? උතන තේරුම් ගන්නේ නැතුව ඔය කෙලෙස් වල මුලටම ගහන්නේ නැතුව මොනව කරනවා කිව්වත් පිඟුතුනි කෙලෙස් නම් නෙමෙයි නැති වෙලා යටපත් වෙයි. හැබැයි නැති වෙයි. ඒ නිසා භාවනා කරනකොට අද ඔබ කියා දෙන්න මනසට හොඳට ඒත්තු ගන්නලා දෙන්න මේ මුළු ප්‍රොජෙක්ට් එකම අද සාරයි කියලා හිතාගෙන ඉන්න අද ඇත්තයි කියලා හිතාගෙන ඉන්න මුළු ප්‍රොජෙක්ට් එකම බොල් නේද කියලා දෙන්න. මට රස්සාව තියෙනවා මට වාහන තියෙනවා ඔය විදිහට හිතාගෙන ඉන්න. Tamanට පවුලක් තියෙනවා දරුවෝ ඉන්නවා ගම රට ලෝකය තියෙනවා මේ සියල්ලේ අපි ජීවත් වෙනවා අපිට ප්‍රාර්ථනා තියෙනවා ගැටීම් තියෙනවා ඔය මුළු ප්‍රොජෙක්ට් එකම හිස් දෙයක් ගොල් දෙයක් කියන එක කියලා දෙන්න බිමුතුනේ මේ කතාව හරියට ඔළුවට. ඒක තේරෙන්නේ කොයි මොන ධර්මයක් අවබෝධ කරගත්තද? පංච උපාදානස්කන්ධය කියන ධර්මය අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න ධර්ම නේද කියලා වටහා ගත්ත දාට සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම ධර්ම නේද කියලා අවබෝධ කරගත්ත දාට ඔබට වැටහෙනවා අවිද්‍යා සංස්කාරයෙන් ගොඩනංවපු සියල්ලම හිස් සියල්ලම බොල් නේද? කොන්න ඔය කතාව හොඳට කියලා දෙන්න භාවනා කරලා. මම හිතනවා පින්වත් ඔබ හැමෝටම දැන් පැහැදිලි ඇති මොකක්ද අපි කළ යුත්තේ කියලා. කෙලස් අරමුණු එනකොටම පැහැදිලි කරලා දෙන්න මෙන්න මේකයි ඇත්ත. ඔය බොරුවට අහු වෙන්න එපා කියලා. ඉතින් මොන ඔය ටික හොඳට හිතට අරගෙන දැන් කවුරුත් භාවනා සඳහා සූදානම් වෙන්න. සති නිමිත්තෙහි හිත පිහිටුවාගෙන ඒ සිහිය දියුණු කරන ගමන්මයි ඔබ ඔය සම්‍යක් මනසිකාරයේ පැවැත්විය යුත්තේ. හොඳයි. පින්වතුනි දැන් එහෙනම් කවුරුත් භාවනාව සඳහා සූදානම්.